අයිබෝන් අද කතා කරන්න කියලා හිතුවේ මේ දවස්වල වෛරල් වෙමින් යන සෝෂල් මීඩියා වලත් ඒ වගේම WhatsApp group වලත් ඒ වගේම fake account වලත් share වෙන වීඩියෝ එකක් සම්බන්ධයෙන්. ඒ තමයි අපේ රටේ ජනප්‍රිය පාසලක දරුවෙක්ගේ සහ ගුරුවරියන්ගේ වීඩියෝ එකක් සම්බන්ධයි. හැබැයි මේ වීඩියෝ එකට අපි සමාජය තුල බොහොම අපේ සංස්කෘතියට සම්බන්ධයට බොහොම විරුද්ධ දෙයක් තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් කිසිම අනුමත කිරීමක් අපි සිදු කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් දරුවා සහ ගුරුවරු දෙපැත්තම වැරදි. හැබැයි අපි කතා කරන්නේ මේ සමාජය තුළට මෙවැනි වූ කාරණා සිදු වෙන්නට ඇති බලපෑම් පිළිබඳවයි අපි කතා කරන්නේ. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ රටේ රජයේ නාලිකාවල රජයේ විද්‍යුත් නාලිකාවල අපිට දකින්නට ලැබෙනවා ටෙලිනාට්‍යවල අද සමාජය තුළ කොහොමද සමලිංගිකයන් සමග ජීවත් වෙන්නේ, ඔවුන්ගේ සමලිංගිකයන්ගේ ඇසුර කොහොමද ලබා ගන්නේ කියන එක අද ටෙලිනාට්‍ය තුලින් අපේ ගෙදර ශාලයේ මැදට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම පුද්ගලික නාලිකාවලින් අපිට ගෙනල්ලා දීලා තියෙනවා කොහොමද රූම් එකකට යන්නේ, කොහොමද ඩෙන්ටිටිය තියන්නේ, කොහොමද ඩෙන්ටිටිය තියලා කාමරයකට ඇතුල් වෙන්නේ කියන කතාව අද ශාලයේ මැද ටීවී එකේ දරුවොත් එක්ක වාඩි වෙලා ටීවී එකක් බලන දෙමව්පියන්ට දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි අපේ රටේ පාලකයෝ අවුරුදු 16කට වැඩි දරුවන්ට සෙක්ස් කරන්න පුළුවන් ඒක දෙමව්පියන්ට අහන්න අයිතියක් නැහැ කියන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. සමහර දේශපාලන පක්ෂවල නායකයෝ කෝට්කාරයන්ට ගහන්න ඕනි කියලා කියනකොට දවස් 2-3ක් ඇතුළත ගම්පහදී කෝට්කාරයන්ට අපේ රටේ පොලිසිය පහර දෙනවා. කෝට්කාරයෝ තමයි මේ රටට අහිතකර දේවල් ගේන්නේ කියලා. ඉතින් මෙවැනි වූ සමාජයක් තුළ තමයි අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. රටේ පාලකයෝ හරියට පාලනය කරනවා නම් රටේ පුරවැසියෝ මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. හැබැයි රටේ පාලකයෝ වැරදි දේවල් පූර්වදර්ශයක් විදිහට රටේ ජනතාවට බෙදා හරිනවා නම් මේක බොහොම වැරදි කතාවක්. ඒ නිසා තමයි අද මේ රටේ ජනප්‍රිය පාසලක දරුවන්ට මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ. මේක අපි අහන්නේ, අපි මේක කියන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක. මේ සියල්ල වැරදි. ගුරුවරු වැරදි, දරුවා වැරදි. අපි ගුරුවරුන්ට සලකන්නේ අපේ දෙමව්පියන්ට පස්සේ අපිව හදන එකම කෙනා තමයි අපේ පාසලේ ගුරුවරු. ඉතින් ගුරුවරුන්ට අපි සලකන්නේ අපේ දෙවෙනි දෙමව්පියෝ විදියට. හැබැයි අද සමාජයේ මේ තත්ත්වෙන් ඈත් වෙලා තිබෙනවා. මේ තත්ත්වෙන් ඈත් වීම ප්‍රධානම හේතුව තමයි මේ සමාජ මාධ්‍ය තුල තිබෙන අනවශ්‍ය දේවල්. ඉතින් අපි ඉල්ලීමක් කරනවා අද ඔබ මේක ෂෙයා කරන්නේ ඔබත් මේ සමාජය තුළ ජීවත් වෙන කාමරයක් ඇතුලේ ඔබත් ඔබගේ සහකාරියත් සහකරුවත් එක්ක මේ දේවල් සිද්ධ කරනවා. හැබැයි මේ දේවල් මහා සමාජයක් තුළ මේ දේවල් මුදා හැරියාම කොහොමද හපව් සමාජයට මුණ දෙන්නේ කියන ඒ දේ අපේ මනසට අපි එකතු කරගත යුතුයි. ඒකට ප්‍රධානම හේතුව තමයි අද ඒ දරුවගේ සහෝදර සහෝදරිය, ඒ දරුවගේ දෙමව්පියෝ කොහොමද මේ සමාජයට මුණ දෙන්නේ? ඒ වගේ මේ ගුරුවරයන්ගේ සහෝදර සහෝදරියන්, සමහරට ඒ ගුරුවරයන්ගේ දරුවෝ ඉන්නව වෙන්න පුළුවන්. ඒ ගුරුවරුන්ගේ ස්වාමි පුරුෂයෝ වෙන්න පුළුවන්. කොහොමද මේ සමාජයට මුණ දෙන්නේ? ඉතින් අපි කාමරයක් ඇතුළේ සිදුවේ යුතු දේවල් අපි සියලු දෙනා අද මේක ස්ප්‍රේක් account එකකින් ෂෙයා කරන, ඒ වගේම WhatsApp group එකකට මේ වීඩියෝස් ටික දාන ඔබ දැනගත යුතු කාරණාව තමයි ඔබත් මේ දේවල් කාමරයක් ඇතුළේ Tamanගේ සහකාරියෙක්, Tamanගේ සහකරුවා එක්ක මේ දේවල් බෙදා ගන්නවා. මේක අපේ සංස්කෘතියට එළියේ කතා කිරීම වැරදි. හැබැයි අපේ සංස්කෘතිය ඇතුලේ මෙවැනි දේ සිද්ධ වෙනවා. ඉතින් අපි වගකිය යුතු ආණ්ඩුවක, වගකිය යුතු ජනමාධ්‍ය අමාත්‍යාංශයට අපි ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ රටේ ජනමාධ්‍යයේ මේ ටෙලිනාට්‍ය ටික නියාමනය කරන්න. මේ ටෙලිනාට්‍ය ටික නියාමනය කරේ නැත්නම් අපේ අනාගත දරු පරපුර විනාශ වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් සහ ඒ වගකිය යුතු නිලධාරීන්ගේ අපේ මේ ආණ්ඩුවේ ආයතනවල ආණ්ඩුවේ ජනමාධ්‍ය තුලින් මේ රටේ සමලිංගිකයන්, ඒ වගේම ලිංගික ආසාවන් ඇති වෙන විදිහට කරන ටෙලිනාට්‍ය කරුණාකර නවත්තන්න. ඒ වගේම පුද්ගලික මාධ්‍යයෙන් අපි ඉල්ලීමක් කරනවා පුද්ගලික මාධ්‍යවල මේ යන කෙටි ටෙලිනාට්‍ය කාමරයක් ගන්නෙ කොහොමද, කාමරයට ඇතුල් වෙන්නේ කොහොමද, කාමරයකින් එළියට එන්නේ කොහොමද, මේ සියල්ල අද කේමන්ත ශාලයේ රූපවාහිනී නරඹන්නට වෙලා තියෙනවා දෙමව්පියෝ සහ දරුවන්ට. මේ தත්ත්වය ඉතාම භයානක තත්ත්වයක්. ඉතින් අපි ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ සමාජයට මුදා හරින වීඩියෝ මුදා හරින අයටත් මේවා කරන්න එපා. මේවා ඔබටත්
අනාගතයේදී බලපෑම් එල්ල වී හැකි කාරණා බවට පත් වෙමින් යනවා. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ සමාජයේ බොහොම හොඳ ආදර්ශමත් පුරවැසියන් විදිහට රටේ ජනතාව රටේ අනාගත දරුවන් සුබවාදී අනාගතයක් කරා රැගෙන යන්න නම් මේ සියල්ල අපි එකතු වෙලා එකට හිටගෙන මේ සමාජය අපි සකස් කළ යුතුයි.